අයුබෝවන් කොෆි ලවර්ස් මම හිරන්. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා Brew with Hiran වෙත. අද අපි කතා කරන්න යන්නේ ලෝකේ ඉතාමත් ජනප්‍රිය පානයක් වෙච්ච කොපි පානය හමු වුණේ කොහොමද කියන ඉතාමත් රසවත් කතාව වෙතයි. බොහෝ දෙනා දන්න ජනප්‍රිය පුරාවෘත්තයකට අනුව මීට අවුරුදු 10,000 ගානකට පෙර ඉතියෝපියාවේ ජීවත් වුණු කල්දි කියන එළුවන් රැක බලා ගන්න පුද්ගලයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඉතින් දවසක් කල්දි අමුතු දෙයක් දකිනවා. මේ කල්දි කියන පුද්ගලයා දකිනවා මේ තමන්ගේ එළුවන් රතු පාටට හුරු පළතුරු වගේ කෑවට පස්සේ වෙන්දට වඩා උද්‍යෝගයෙන් සහ විනෝදයෙන් නොනිදා සිටීමේ හැකියාවක් පවතිනවා කියලා. ඉතින් මේ ගැන දැක්ක කල්දිට කුතුහලයක් ඇති වෙනවා. එහෙනම් කල්දි තීරණයකට එනවා මමත් මේ පළතුරු වර්ගයේ කාලා බලන්න ඕනේ කියලා. ඉතින් මේ හින්දා කල්දි මේ පළතුරු අරගෙන කාලා බැලුවට පස්සේ කල්දිට වෙන්දට වඩා උද්‍යෝගයක් නොනිදා සිටීමේ හැකියාවක් සහ ඊටමත් ශක්තියක් එන්න පටන් ගත්තා. ඉතින් කල්දි මොනවද කරේ? කල්දි මේ පළතුරු ටික අරගෙන ඔවුන්ගේ ආගමික නායකයන් වෙත මෙය අරගෙන ගියා. පස්සේ මේ ආගමික නායකයා මේ පළතුරු ටික ගින්නට දාලා ඒකෙන් ආව සුවඳට විස්මය ජනක වෙන්න ගත්තා. මේ සුවඳෙන් පස්සේ හැමෝටම තේරෙන වෙනසක්. මේ පළතුරු වල මොකක් හරි හැංගිච්ච රහසක් තියෙනවා. මේ පළතුරු සුවඳින් පවා Tamanට ශක්තිය සහ ඊටම ජවයක් එන්න ගත්තා. පස්සේ මේ පළතුරු ටික අරගෙන ඔවුන් ඒක පුලුස්සල ඉවරුණාට පස්සේ ඒවා මිරිකලා ඒවෙන් පානයක් ලෙස පානය කරන්න ගත්තා. පස්සේ පානය කරාට පස්සේ කතාව ඇත්ත. කල්දිට වෙච්ච දේම තමයි මේ ආගමික නායකයන්ටත් තුනේ. ඊටමත් ශක්තිමත්, ඊටමත් උද්‍යෝගය සහ නොනිදා සිටීමේ හැකියාවක් ඔවුන් වෙත ලැබුණා. හැබැයි අපි මේ දන්න පුරාවෘත්තයට අනුව ඉතියෝපියාවෙන් තමයි මුලින්ම මේ කෝපි කියන දේ හොයාගත්ත වුණාට යේමනේ සුෆී කියන භික්ෂුන් වහන්සේලා තමයි මේක පානයක් විදියට දිගටම අරගෙන ගිහිලා තියෙන්නේ. ඉතින් ස්තුතියි ඔයාලාට හැමෝම මාත් එක්ක එකතු වුණාට. මම මේ අද කතා කරගත්තේ ඉතිහාසය පිළිබඳව. කොෆි පිළිබඳව තියෙන ඉතිහාසය. මේ ඉතිහාසයෙන් ඔයාට දෙයක් ලැබුණා නම්, ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් සහ මගෙන් කිසියම් දෙයක් අතපසු වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ පිළිබඳව ඔයා දැනගත්තා නම් ඔයාට දැනුම වැඩි වුණා නම් මම මේ කිව්ව දෙයින් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟට කතා කරමු කොහොමද මේ කොපි කියන දේ ඉතියෝපියාවෙන් ලෝකේ පුරා පැතුරුනේ කියලා. එහෙනම් කොෆි ලවර්ස් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.